අපි යමු වලගම්බාරච්චුරුව හැංගිලා හිටපු තැන බලන්න. ඉතින් සුබ දවසක් හැමෝටම. ඔන්න අපි වෙසක් එකට මේ කොහෙද යන්නේ කියලා බලමුද? ගමන සුබයි චෛනියකයි කියලා ඔන්න ඉතින් ගමන පටන් ගද්දිම අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. අයිස්ක්‍රීම් එකක් කාලා අපි මේ යන්න හදන්නේ වලගම්බාරච්චුරුව හැංගිලා හිටපු තැන බලන්න. ඉතින් අපි ගිහිල්ලම බලමු බලන්නකෝ ඔයාලත් මෙහි ගිහින් තියනවද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි යන අලුත් තැන් ඔයාලට ඉක්මනින්ම බලා ගන්නත් පුළුවන්. අපි දැන් ඉන්නේ බලංගොඩ. මෙතනත් දන්සලක් තියෙනවා. ඒත් ඉතින් අපිට පරක්කු වෙන නිසා අපි එතන නැවැත්තුවේ නෑ. අද නම් ටිකක් සෙනග යාළුවනේ. ටිකක් නෙවෙයි හොඳටම සෙනග ටවුන් එකේ. මොකද ඉතින් අපි ආවේ වෙසක් පොය දවස නිසාද ගොඩක් සෙනග ඉන්නවා. ගොඩක් අය දන්නව ඇතිනේ කූරගලට යන පාර කිව්වහම ඉතින් දැන් නොදන්න කෙනෙක් නෑනේ. මේ ඉතින් කූරගලට යන්න බලංගොඩින් හැරෙන පාර. ඒ වුණාට ඉතින් අපි නම් අද යන්නේ කූරගල නෙවෙයි. ඉතින් මං ඔයාලට තාම කිව්වේ නෑනේ අපි අද කොහෙද යන්නේ කියලා. ඉතින් අපි අද යන්නේ කොට්ටි මුල්වල රජමහා විහාරය බලන්න. ඉතින් ඔයාලා බලංගොඩ ඉඳන් එනවනම් බලංගොඩ පාරෙන් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ කල්තොට පාර කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් මෙතන අපි යන්න ඕන දකුණු අත පැත්තේ පාරේ වැලිගෙපොළට වෙනකන් ගිහිල්ලා තමයි එතනින් යන්න තියෙන්නේ. ඉතින් මෙතන වම් අත පැත්තේ පාරේ ඔයාලා කූරගලට යනවා නම් යන්න තියෙන්නේ ඒ පාරේ. ඉතින් අපි කූරගල යන බ්ලොග් එකක් වෙන දවසක අරගෙන එන්නම්. ඉතින් ඔයාලා කොට්ටි මුල් වල යනවා නම් දකුණු අත පැත්තේ පාරේ යන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මෙතන ලොකුවට බෝඩ් එකක් ගහලා තියෙනවා කොට්ටි මුල්වල වෛශාඛ්‍ය මංගල්‍යය කියලා. ඔව් මේ තමයි ඔයාලට මම කියපු තැන. ඉතින් මේ තියෙන්නේ කොට්ටි මුල්වල රජමහා විහාරයට හැරෙන පාර. ඔයාලා මෙහෙට එනවනම් එන්නේ කොහොමද කියලා මම ඔයාලට පාර කියන්නම්. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කොට්ටි මුල්වල රජමහා විහාරයට එනවනම් වැලිගෙපොළ ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකේ ඉඳන් හටංගල මාර්ගයේ සැතපුම් 6ක් විතර ගියාට පස්සේ ඔයාලට මේ විහාරස්ථානයට එන්න පුළුවන්.
ඉතින් අපි ගිහිල්ලාම බලමු. ඉතින් අපි දැන් මේ යන අතරමඟ අපිට දන්සලකුත් හම්බුණා. ඉතින් අපි දන්සලෙන් නවත්තලා නූඩ්ලස් දන්සලක් තිබුණා. ඉතින් අපි නූඩ්ලස්ුත් කාලා අපේ ගමන යන්න තමයි අපි මේ හදන්නේ. දන්සලක් තියෙනවා. ඒත් ඉතින් අපේ ගමන යන්න අපිට පරක්කු වෙන නිසා අපි මෙතන නතර කරේ නැහැ. එන ගමන් හරි නවත්තන්න පුළුවන් කියලා හිතාගෙන ඉතින් අපි දිගටම ගියා. නැත්තම් අපිට පරක්කු වෙන නිසා. අනිතින් මෙන්න මෙතන ලොකු බෝඩ් එකක් තියෙනවා. අන්න එතනින් අපි යන්න ඕන පහළ පාරේ. අපි දැන් ඉන්නේ ඓතිහාසික කොට්ටිමුල්වල රජමහා විහාරය ළඟ. මේකේ ඉතිහාසය ගත්තහම ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සියවසේ වළගම්බා රජ දවස දක්වා දිව යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් නිසි කැණීමකට ලක්ුණේ නැති වුණත් ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ නිජබිම දක්වාම අතීතයට දිව යන බවත් පුරාවිද්‍යාඥයන් දක්වලා තියෙනවා. ඉතින් අපි අතුරට ගිහිල්ලාම වැඩි විස්තර ගැන කතා බහ කරමු. ඔයාලත් ආවොත් කිසිම බාධාවක් නැතුව මෙන්න මෙතනින් ඔයාලගේ වාහනය පාක් කරන්න පුළුවන්. දැන් ඉතින් අපි ගිහිල්ලා බලමු. මෙන්න මෙතන තමයි පිවිසුම් දොරටුව තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම සුන්දර නිස්කලංක පරිසරයක් මැද්දේ තමයි මේ කොට්ටිමුල්වල රජමහා විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. විහාරස්ථාන භූමියේ තියෙන මේ විශාල ලෙන් විහාරය තමයි විහාරස්ථානයේ ප්‍රධානම ආකර්ශනීය ස්ථානය. ස්වාභාවික පර්වතයක් යට පිහිටි මෙම ලෙන අතීත භික්ෂුන් වහන්සේලා භාවනා සහ ආගමික කටයුතු වලට භාවිතා කළ බවත් සඳහන් වෙනවා. ලෙන් විහාරය තුළ පිහිටි බුද්ධ ප්‍රතිමා, පැරණි බිතුසිතුවම් සහ කලාත්මක නිර්මාණ ලාංකේය බෞද්ධ කලාවේ විශිෂ්ටත්වය විදහා දක්වනවා. මේ බිත්ති සහ සිවිලිම මත තිබෙන සිතුවම් බුද්ධ චරිතය හා ජාතක කථා ආශ්‍රිත සිදුවීම් තමයි නිරූපණය කරන්නේ.
භූමියේ තවත් වැදගත් ස්ථාන රැසක් දැක ගන්න පුළුවන්. දාගැබ, බෝධීන් වහන්සේ, දේවාල සහ විවිධ ආගමික ස්මාරක ඒ අතර ප්‍රධාන වෙනවා. මේ විහාරයේ සුවිශේෂීම කරුණ තමයි ස්වාභාවික පරිසරය. වටපිටාවේ ඇති කඳු වනාන්තර සහ හරිත දර්ශනය සංචාරකයින්ගේ සිත් ඇඳ බැඳ තබා ගන්නවා. විහාර භූමිය අවට පරිසරය නරඹන විට සොබාදහමේ අපූර්ව සුන්දරත්වය ඔයාලටත් විඳගන්න පුළුවන් කොට්ටිමුල්වල රජමහා විහාරය බලන්න ආවොත්. මෙන්න මේ ඇතුළු විහාරයේ තියෙන බිතුසිතුවම් බොහොමයක් මහනුවර යුගයටත් කලා නිර්මාණ විදිහට තමයි සැලකෙන්නේ. ඒත් ඉතින් මේ වන විට පර්වත සිවිලමේ බිතුසිතුවම් බොහොමයක් මැකිලා යමින් පවතිනවා. ඔයාලටත් ඒක පේනවා ඇති. ඒ වගේම සමහර බිත්ති පුරා කඩා වැටීමට ආසන්නවත් තියෙනවා. පුරාවිද්‍යාඥයෝ සඳහන් කරලා තියෙනවා. ඒත් ඉතින් කනගාටුවට කරුණ තමයි කිසිවෙකුගේ අවධානයට ලක් නොවන විනාශයට පත්වෙමින් යන විහාරස්ථානයක් විදිහට කොට්ටිමුල්වල රජමහා විහාරය මේ වන විට ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. කොට්ටිමුල්වල රජමහා විහාරය ඇවිදලා ඉවරයි. ඉතින් අපි දැන් යන ගමන් තේ දන්සල් ළඟින් නවත්තලා තේ එකකුත් බීලම මහන්සිය නිවාගෙන යන්න තමයි මේ හදන්නේ. හොව් ඉතින් දැන් ඔයාලව එක්කන් යනවා වැඩි දෙනෙක් දන්නේ නැති තවත් තැනකට. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වැලිකිපොළ කීරපන්දෙණිය ශ්‍රී විජයාරාම විහාරස්ථානයට. මෙහි තියෙන විශේෂත්වය තමයි මතසෙයියාවෙන් නිර්මිත ලොව ප්‍රථම ගෞතම සම්බුද්ධ පරිනිර්වාණ මංචකය තියෙන්නේ මේ විහාරස්ථානයේ. ඒත් අද අපිට නම් පිරිනිවන් මංචකය බලන්න වෙන්නේ නෑ. මොකද මේ පන්සලේ පිරිනිවන් මංචකය බැතිමතුන්ට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ වෙසක් පෝයට පස්සේ දවසේ ඉඳන් සතියක් පුරාවට විතරයි. ඉතින් ඔයාලත් එනවා නම් අනිවාර්යෙන්ම වෙසක් පෝයට පස්සේ දවසේ ඉඳන් සතියක් පුරාවට විතරයි ඔයාලට මේ කීරපන්දෙණිය පන්සලේ තියෙන පිරිනිවන් මංචකය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න අනිවාර්යෙන්ම. පන්සලත් හරිම ලස්සනයි.
අදට අපි ඇවිදලා ඉවරයි. දැන් ඉතින් බලන්ගොඩ මේ සැරේ වෙසක් එකට රෑට කොහොමද ලස්සනට සරසලා තියෙන්නේ කියලා බලාගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. High pressure underground. Body's on time, body's on time, made it. Body's on time, body's on time, made it. Pretty pictures from the upward bound. When the thunder hits, it doesn't make a sound. World's in a hurry just to be let down. Wearing over it like a wedding gown. Your body's on time, body's on time, made it. රෑට බලන්ගොඩ මේ පාර වෙසක් එකට සරසලා තිබුණා. ඉතින් ඔන්නෝමයි අද අපේ දවස ගෙවුනේ. ඒත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකන් අදට ගිහින් එන්නම් යාළුවනේ. සුබ දවසක්. බයි බයි.